ආයිබෝවන් ඔයාලා හැමෝටම දැන් මේ මගේ අතේ තියෙන Bluetooth මොඩල් එකේ සැඟවුණු දෙයක් ගැන කියන්න තමා මේ ලැහැත් වෙන්නේ. ඊට කලින් මම හිතුවා මේක පින් අවුට් තියෙන විදිය මුලින්ම කියලා හිටියොත් හොඳයි කියලා. හරි, මේ Bluetooth මොඩියුල් එකේ මොඩල් නම්බර එක විදිහට තියෙන්නේ M18 කියන මොඩල් එක තමයි තියෙන්නේ. මෙතන M18 විතරයි සටහන් වෙලා තියෙන්නේ. එතකොට මේ කී කියලා සටහන් වෙලා තියන්නේ මේකේ අපට බටන් සෙට් එකක් අහුන ගන්න පුළුවන්. නෙක්ස් කරන්න, බැක් කරන්න, එතකොට වොලියම් අඩු වැඩි කරන්න, ඒ වගේ දේවල් වලට. ඒවා මම මේ සටහනකින් ඉදිරිපත් කරන්න ඔයාලට මේ එතකොට බලා ගන්න පුළුවන් කොහොමද මේ කී කියන තනි වයර් එකෙන් බටන් ටික සකස් කරගන්නේ කොහොමද කියලා. එතකොට මියුට් තියෙනවා. මියුට් කියන්නේ මේ සවුන්ඩ් එක අපිට යන්නේක එකපාර මියුට් කරන්න පුළුවන්. ඊළඟට මේ VCC කියන්නේ මේකට සප්ලයි වෝල්ට් ලබා දෙන ධන සප්ලයි ලබා දෙන තැන. මේ මොඩියුල් එකට 5 වෝල්ට් වගේ තමයි දෙන්න පුළුවන්. 5 වෝල්ට් ධන සප්ලයි දෙන තැන තමයි මේ VCC විදියට තියෙන්නේ. එතකොට ඊළඟට මේ ග්‍රවුන්ඩ් ඒක පොදුයි. මේ තියෙන LR කියලා මේ මොඩියුල් එකේ left right output audio output wire දෙක. ඒකටත් ග්‍රවුන්ඩ් මේකෙන් තමයි ගන්න තියෙන්නේ. එතකොට මේ කී බටන් එක අමුණ ගන්න හැටි මම ඔයාලට රූප සටහනක් ඇතුළත් කරලා තියන්නම්. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි කොහොමද අමුණ ගන්න කියලා. එතකොට ඊළඟට මේකේ සැඟවුණු දෙයක් විදියට තියෙන්නේ ඔයාලා සමහරට දන්නේ නැත් ඇති. මෙන්න මේ පාත් ටික ඔයාලට පේනවා. මෙතන සිදුරු හතරක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේක මේ පැත්තෙන්වත් මේ පැත්තෙන්වත් සටහන් වෙලා නැහැ. නමුත් මේකේ මේ data line එකත් මේ IC එක ඇතුළට ගිහිල්ලා තියෙනවා. supply දනරිනත් ඔයාලට පේනවා. මේ සප්ලයි ලබා දුන්නට පස්සේ එතනින් සප්ලයි 5 වෝල්ට් එමත් අවුට් කරනවා. ඉතින් ඒකට පුළුවන් ඔයාලට මේ වගේ සොකට් එකක් මෙතෙන්ට පාස් කරලා USB රීඩ් කරන USB කිට් එකක් විදියට හදාගන්න. ඉතින් මේක නැතුව ඔයාලට පුළුවන් USB සොකට් එකක් තියෙන වයර් කනෙක්ෂන් එකක් මෙතෙන්ට පාස් කරලා එහෙමත් ඔයාලට වෙන තැනකට දාලා හදාගන්න. මේ USB ප්ලේ වෙන විදියට. ඉතින් USB ප්ලේ වෙද්දී අනිවාර්යෙන් ඔයාලට මේ කී කියන බටන් එක හරහා බටන් ටික හදාගන්න වෙනවා. ටච් බටන් දාලා මේ නෙක්ස් කරන්න, එතකොට බෑක් කරන්න සහ වොලියම් අප් ඩවුන් ඒ හැමදේම හදාගන්න වෙනවා. එතකොට මේකේ තියෙන හැමදේම පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. මේ මොඩියුල් එකේ මේ USB රීඩ් කරන්නේ මම මෙතෙන්ට වයර් පාස් කරලා බැලුවා. 5 වෝල්ට් සහ data දනරින ඒ හැමදේම මේ පාත් දෙක වලට පේනවා ඇති. මේ IC එක ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒ හැමදේම තියෙනවා. සමහරට මේ IC එක ප්‍රෝග්‍රෑම් හරි අවුලක් හරි මොඩියුල් එකේම හරි අවුලක් හරි වෙන්න ඇති. සමහර විට මේක රීඩ් කරන්නේ නැහැ පෙන් ඩ්‍රයිව් ප්ලග් කරාට. ඉතින් මේ වගේ Bluetooth මොඩියුල් එකක් ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලට පුළුවන් try කරලා බලන්න. මේ විදිහේ USB socket එකක් මේ පැත්තෙන් මෙන්න මේ විදිහට පාස් කරලා බලන්න. මේ විදිහට පින් සිදුරු වලට දාලා පාස් කරලා බලන්න USB එකක් කරලා රීඩ් කරනවාද කියලා. ඉතින් මේ Bluetooth එක නම් වැඩ කරනවා normally මේක නැතත් බටන් නැතත් Bluetooth එක වැඩ කරනවා. ඉතින් ඒකේ උනත් වොලියම් අප් ඩවුන් කරගන්න මේ කී කියන වයර් එකට මම කියපු විදිහට රෙසිස්ටර් ටික අමුණගත්තොත් ඔයාලට පුළුවන් වොලියම් අඩු වැඩි කරන්න සහ නෙක්ස් බැක් ඒ වගේ ඉස්සරහට පස්සට සින්දු චේන්ජ් කරගන්න වගේ දේවල් කරගන්න. ඉතින් මේක මම චෙක් කරලා බලුවා මේ මොඩියුල් එකේ USB වැඩ කරන්නේ නැති හින්දා මම මේක අයින් කරලා දැම්මා. ඉතින් මේකේ තියෙන විදිහට වයර් ටික පාස් කරලා මේ මොඩියුල් එක චෙක් කරලා බලමු කොහොමද මේකේ ක්වොලිටි එකක් තියෙනවද කියලා. ඉතින් මේක චෙක් කරන්න මම මීට පෙර වීඩියෝ එකේ මම ඔයාලට වීඩියෝ එකක් කරගෙන ආවා. මෙන්න මේ ඇම්ප්ලිෆයර් එක මේක ඔයාලට පේනවා මෙතන ඉන්පුට් LR ඒ වයර් තුන මෙතන ඔයාලට පේනවා ඇති අවුට්පුට් LR මේ දෙකට මේ විදිහට පාස් කරලා මේ ග්‍රවුන්ඩ් එක මෙතෙන්ට පාස් කරගන්න තියෙනවා. හරි, මේ වයර් තුන මෙතෙන්ට පාස් කරගමු. මෙතෙන්ට මේ ඩිරෙක්ට් පාස් කරනට වැඩිය හොඳයි මේ ස්ටීරියෝ කන්ට්‍රෝල් එකක් හරහා මෙතෙන්ට පාස් කරන්න. එතකොට අපට මේකෙන් එන අවුට්පුට් එක ඇම්ප්ලිෆයර් එකෙන් අපට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරලා අවුට්පුට් එක ලබා ගන්න පුළුවන්.
හරි ඕකටත් මේකට 5 වෝල්ට් දෙන්න තියෙන මෙන්න මෙතෙන්ට. ඒකට මම මේ ඇම්ප් එකේ සප්ලයි දෙන්න තැන වලට පේනවා ඇති. එතෙන්ට මම මේ සප්ලයි වයර් දෙකක් පාස් කරගත්තා කලින් විදිහටම. ඒක එතෙන්ටම මේ වගේ රෙගුලේටර් IC එකක් පාස් කරගත්තා 5 වෝල්ට්. අර පේන ඇති 5 වෝල්ට්. මේ පැත්ත අවුට්පුට් එක මේ පැත්ත ඉන් එකට මෙතනින්ගෙන සප්ලයි එක පාස් කරගෙන තියෙනවා. මේ මැද පින් එක තමයි මේ තහඩුව මේ ඇතුලෙන් සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඉතින් එතෙන්ට මම රින සප්ලයි ඇම්ප් එකකින් එන පාස් කරගෙන තියෙනවා. දැන් මේක මේ පින් එකනේ අවුට්පුට් එක 5 වෝල්ට් VCC එකයි මැද එක ග්‍රවුන්ඩ් මැද එක මෙතෙන්ට ග්‍රවුන්ඩ් එක ගාවට එන විදිහට මෙන්න මේ විදිහට පාස් කරමු. හරි මං හිතනවා පැහැදිලි ඇති කියලා. ග්‍රවුන්ඩ් එක මැද IC එකේ අවුට්පුට් එක මෙතන 5 වෝල්ට් එක මේ VCC එකෙන් දැන් අමුල්ලා තියෙනවා. අපි Bluetooth චෙක් කරද්දි මේක අමුණන්න යන්නේ නැහැ. මොඩියුල් එක චෙක් කරගන්න තමයි මේ ටික කරන්නේ. හරියනම් මොඩියුල් එක චෙක් කරලා බලමු. ඇම්ප් එකේ ස්පීකර් අවුට්පුට් එක මේ ස්පීකර් එකට අමුණ ගන්නවා. මෙතන ඇම්ප් එකට සප්ලයි දෙන්න තැනට සප්ලයි දුන්නාම මේ වයර් එක දිගේ 5 වෝල්ට් රෙගුලේටර් IC කරා තමයි මොඩියුල් එකට සප්ලයි යන්නේ. අපි එහෙනම් සප්ලයි දීලා ෆෝන් එක කනෙක්ට් කරලා බලමු. හැබැයි මම මේක චෙක් කරන්න වෝල්ට් 12ක සප්ලයි එකක් තමයි දෙන්නේ. Bluetooth මොඩියුල් එකේ සවුන්ඩ් එක ස්පීකර් එකකින් ආව සප්ලයි දුන්නාම අපි බලමු මොබයිල් ෆෝන් එකේ සර්ච් කරලා මෙන්න මේක M18 හරි කනෙක්ට් වුණා. කොහොමද මොබයිල් ෆෝන් එකේ සවුන්ඩ් රෙඩ් කරගමු හොඳටම. මොකද මෙතන කන්ට්‍රෝල් එකක් නැතුව නිකම්ම තමයි දාලා තියෙන්නේ. අපි මගේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු. Hot breakfast fresh from the oven now delivered through Pygmy Foods and Uber Eats. ඒක ගලෝ ඒකේ ටියුටර් යවුල්නේ මේ මෙතන තමයි ගැලවිලා තියෙන්නේ සද්ද නම් අවුලක් නැහැ හොඳට වැඩ කරනවා සද්ද හොඳට ක්ලියර් එකට තියෙනවා දාලා බලන්න මෙතන හයිස් පොඩ්ඩක් වැඩි කරගන්න අංගසර දෙයක් දාලා මදි නම් මික්සරේ මේකත් අපි සෙට් කරලා බලමු. හරි Bluetooth වල නම් කියන්න තරම් අවුලක් නැහැ මේ සද්දේ එහෙම මට මේකේ කියන්න ඕනුනේ මේ පාර්ට් ටික මොකක්ද කියලා සහ මේක ඔයාලා ගාව තියෙනවා නම් මේ USB socket එකක් මෙන්න මේ විදිහට දාලා පාස් කරලා බලන්න රීඩ් කරනවාද කියලා මේ සමහර මොඩියුල් වල මේ USB රීඩ් කරන්නේ නැහැ මොකක් හරි එක්ක IC එකේ හරි මොඩියුල් එකේ හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඉතින් මේකෙත් එහෙම වැඩ කරේ නැහැ. ලංකාවේ මේ රට ඉන්නකොට මේ වගේ මොඩියුල් එකක මම චෙක් කරලා බැලුවා මේ වගේ ඒ වෙලාවේ මම වීඩියෝ එකක් කරේ නැහැ. මම මෙන්න මේ වගේ සොකට් එකක් මෙතෙන්ට පාස් කරලා බැලුවා. මේ හොඳට වැඩ කරා. ඉතින් ඔයාලටත් ඔයා ගාව මේ වගේ මොඩියුල් එකක් තියෙනවා නම් try කරලා බලන්න සමහර විට වැඩ කරන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් මේ Bluetooth මොඩියුල් එකෙන් ඔයාලට USB kit එක පාවිච්චි කරනවා වගේ පාවිච්චි කරන්න හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ key කියන බටන් එකේ විස්තර කොහොමද වයර් ටික අමුණගන්නේ කියන එකත් මම රූප සටහනක් මේ වීඩියෝ එකට ඇතුළත් කරලා තියන්නම්. ඒ විදිහට අමුණලා ඔයාලට පුළුවන් මේ try කරලා බලන්න ඔයාගාව තියෙනවා නම් මේ වගේ. හරි ඉතින් මේ ගැන තව මොන හරි වට දැනගන්න තියෙනවා නම් මේ වීඩියෝ එකට පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේම අලුත් වීඩියෝක් අරගෙන ඉක්මනටම එන්නම්.